Hi guys. මගේ මේ vlog එකෙන් මං ගේන්නේ මගේ Vegas trip එක. මං Las Vegas ගියපු එක මගේ last Christmas එකේ. ඉතින් මේකත් මම සතියකට ගියේ ඉස්සෙල්ලම LA ගියා. LA ගිහිල්ලා ඒ දවස් 4ක් විතරින් දවස් 3ක් විතර ඉඳලා ඊට පස්සේ අපි Vegas drive කරා. ඔය දැන් ඔය ඩෙසර්ට් එකේ ඔහොම වැහැලා තිබ්බේ නෑ ගොඩක් කාලෙකින්. එදා ගලන්න වහිනවා මං ගියපු හින්දාද මන්ද මේ මේක තමයි අපි හිටපු හොටෙල් එක. මමයි අයියයි එක රූම් එක. ඊට පස්සේ මාමයි නැන්දයි තව අයියගේ යාළුවෝ දෙන්නෙක් ආවා. මේ තමයි view එක රූම් එකට තියෙන මාහරම ලස්සනයි. අපි හිටියා කොස්මොපොලිටන් එකේ. මායි අයියයි හිටියේ. මාමයි නැන්දයි හිටියේ ආරියා එකේ. ඔව්. උතන මෙහා පැත්තේ තියෙන හොටෙල් එක. අපි යුවේ කොස්මොපොලිටන් එකේ 48th floor එකේ හිටියේ. මාහරම ලස්සන view එකක් තියෙනවා. ඊට පස්සේ මේ දැන් අපි පොඩ ඇවිදින් යනවා. ඊට පහුවදා පේනවනේ ඉතින් වැස්සක් නෑ. වැස්සක් ඇත්තෙම නෑ. අර එන ටිකේ විතරයි වැස්සේ. මේ ඉතින් අපි පොඩ ඇවිදින් යනවා. අයිෆල් ටවර් එකක් තියෙනවා. දැන් ඔය එක පැත්තක අයිෆල් ටවර් එකේ ටික තියෙනවා. ඊට පස්සේ වගේ ටවුන් එකේ තව පැත්තක් තියෙනවා නිව්යෝක් වගේ තැනක නිව්යෝක් සිටි එක වගේ ස්ටැචු ඔෆ් ලිබර්ටි එක. ඊට පස්සේ නිව්යෝක් වල තියෙන බිල්ඩින්ග්ස් ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ තව පැත්තක සීසර්ස් පැලස් එක තියෙනවා. තවත් ඒරියා එකක් තියෙනවා නේ ඒරියා 51 වගේ හදපු ඒරියා එකක් තියෙනවා. මාර සෙනගක් ඉන්නේ. කොහොමද ඉතින් ක්‍රිස්මස් දවස් වල ඉතින් කොහොමද සෙනග වැඩි. දැන් ඔය ඩිසෙම්බර් ක්‍රිස්මස් දවස්වල මොකද ඩිසෙම්බර් 23rd 24th 25th ඔය දවස් ටික තමයි හිටියේ. අර ඇතින් පේන්නේ ස්ටැචු ඔෆ් ලිබර්ටි එක. මේ නම් ඉතින් රෑත් දාලක් කියලා නෑ. 24 hours කියන්නේ ටවුන් එක නිදි නෑ. රෑත් එක වගේමයි දවලුත් එක වගේමයි කැසිනෝස් ටික ඔක්කොම මාර බිසි.
ඔය ඔක්කොම කව කරන්න නම් ඉතින් මදි සතියක් හිටියා. ඒකට ඉතින් අපි පුළුවන් හැම වෙලේම ඇවිත් හැමතැනම. නිකන් හිටියේ නෑ අතුල් වෙලා හිටියේ නෑ ඇවිත් අතරමට ඇවිදින්න යන්න කෑවා කනවා ඇවිදින්න සුපිරි ෆන් එකක් ගත්තා හැබැයි ඉතින් මේ ගස් ට්‍රිප් එකේ මගේ ෆස්ට් ටයිම් වෙගස් ගියේ. ඔය පෙන්නේ බෙලාජියෝ එක අපි ගියා ගැම්බල් කරා වින් කරා කොස්මෝ අපි හිටපු කොස්මොපොලිටන් එකෙත් කැසිනෝ එක හොඳයි. උනාට මට ලක් එක තිබ්බේ බෙලාජියෝ එකේ කැසිනෝ එක. අපේ අයියට නම් එයා කිව්වා එයාට බෙලාජියෝ එකේ හරියට නෑ අර කොස්මෝ එකේ තියෙන එක තමයි සෙට් වෙන්නේ කියලා. මට සාමාන්‍යයෙන් පොඩ්ඩක් වින් කරන්න chance එකක් හම්බුනේ බෙලාජියෝ එකේ තමයි. මේවට ඇවිල්ලා එක රැයකින් සමහරු ඉතින් $5,000 $10,000 සමහරලාට $15,000 වගේ අරන් යන අයත් ඉන්නවා. හැබැයි ඉතින් ස්ලොට් මැෂින් කරලා නම් ඒවා කරන්න බෑ. ඒවට ඉතින් ලොකු මේ ගේම්ස් කරන්න ඕන. ඕකේ තියෙන ගොඩක් බිල්ඩින්ග්ස් එකින් එකට කනෙක්ට් වෙලා තියෙන එක්කෝ යටින් හරි නැත්තම් උඩින් හරි වගේ කනෙක්ට් කරලා තියෙන. එතකොට ඉතින් මිනිස්සුන්ට යන්නත් ලේසි. අනිත් එක දැන් ඔය පාරවල් වල ට්‍රැෆික් එක උනත් මිනිස්සුන්ට පාර පයින්න ගොඩක් වෙලාට පාර මැද්දෙන් පයින්න නෑ. උඩින් බ්‍රිජ් එකක් වගේ දාලා තියෙනවා. එතකොට ට්‍රැෆික් එකට උනත් ඒක බලපාන්නේ නෑ. මාර විදිහට සිස්ටමැටික් විදිහට හදලා තියෙනවා. මමත් ඉන්නවා. මගේ වැඩි මූණ පේන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ෆස්ට් පර්සන් view එකක් තමයි තියෙන්නේ. අපි ලස්සන රෙස්ටොරන්ට් කීපයකට ගියා. අපේ අයියලා කලින්ම රෙසර්වේෂන් දාලා ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බේ. මේ සුපිරි රෙස්ටොරන්ට්ස් ගොඩකටත් අපි ගියා. ඉතින් හෙල්ස් කිචන් එකටත් ගියා. ඒකට ගියා. ඊට පස්සේ තව ලස්සන රෙස්ටොරන්ට් වලට ගියා. හැම එකේම නම් වීඩියෝස් නෑ. සමහර ඒ කියන්නේ හැමදාටම කැමරා උස්සන් ඉන්නවට කැමරාව ගහගෙන ඉන්න බෑ. සමහර තැන් එකක දෙකක වගේ තියෙනවා පොඩි වීඩියෝස්. ඔය ඉන්නේ අපි සීසස් පැලස් එක ගාව. ඒක ඉස්සරහා තමයි. එතනම තමයි හෙල් කිචන් එකක් තියෙන්නේ.
මට සීසස් පැලස් එකටත් යන්න මොනාව තිබ්බා හැංගෝ එකේ තියෙන හින්ද ඒකත් බලන්න ඕනකම තිබ්බා. ඔක තමා නයිට් ලයිෆ් එක රෑ කියලා නෑතිකරමං කිව්වේ රෑත් දාලක් නෑතින් රෑටත් දවල් වගේම තමා ඉතින් මිනිස්සුත් යනයනවා 4 වටේම ලයිට් සුත් තියෙනවා. මේ අපි ෆ්ලයිෝව කියලා එකක් තියෙන තිබ්බහේ අපි ඒකට ටිකට් දාලගයා ඒක රයිඩ් එකක් රයිඩ්ක්වට ඒකරන ඉන්ඩෝ එකක් ඒගොල්ලොම් එක ඒක නිකන් අර 360 ස්ක්‍රීනයක් වගේ දාලා අපි අපිට ඉඳගන්දිල සීටස් මේ එහා මෙහා වෙනවා එකන හෙල්ලෙනවා කැරකින්නන්න පැත්දෙනවා මේ ඒක මාරම එක්ස්පිරියන්සක් ඒක අර අපිට ස්ක්‍රීන් එක නිකං ඒකේ ඉස්සර හැරියකම හැන් තියන්ද නයන් 360 මත්න මේ ඒ වගේ තියෙන හින්දා අර හරිඩියන් අපි මේ VR හෙඩ්සෙට් ඇත්තාන් ඉන්නවාගේ ඒගොල්ලොන්ග එක කලිප්ස් තිනද අපි එකක් බැලවා ඒකනියම් අර විනාඩි මට මතකන හරිට විනාඩි 10ක වගේ කලිප්පයක් යන්න තනිකර මේ අපි බැලුව එක චිකාගෝ ඒ චිකාගෝලට හදපු එකක් එකන අපි එකන ඩ්‍රෝන් ෂොට්ස් වගේ තියන්නේ එක අර රයිඩ්ඩෙක් යනවගේම තම රෝල කෝස්ටෙක් යනවගේමයි ඩ්‍රෝන් ෂොට්ස් තියන්නේ ඉගැන ඒකත් එහෙම අර එලි අවුඩ්ඩෝ නැතිය විතර ඇත රයිඩ්ඩක්ම තමා තනික මේත් කෙසිනෝ එකක් ඇතුළේ පාරදන්න තුන යන්න බෑඉතින් මේ අතරමංගෙන ඇයිතින් හොටෙල්සු කනෙක්ටලා තියන්නේ එක බෙලාජයකින් ඇතුළට ගියොත් සමාරලාට කොස්මක පැත්තෙන් එලියටනවා වගේ කේස් තියෙනවා ඉතින් දැවය කැසිනෝ එකත් ඕක මට මතකනෑ බෙලාජීවික ඇතුළෙද කොස්ම පොලිටන ඇතුළෙද කියලා මේ යනෝ ඉවරයන්න මිනිස්සුත් ඉන්න ඔය ස්ලොට් මශීන්සන ඉතින් පේස් ඩොන් ලක්තමයි ලක්ක එක තිබ්බොත්තිෙනවා නැත්තන්නේ මන්න ස්ලොට් සෑ කාණ්ඩය කියනේ වැඩන්න ගෙහුව කියල එන්නෙත් නෑ ගොඩක් ලාට අයිය මට කියල දුන්නා එකක් ඒකම් පලේ කලා ඒකම තම අදිකටම මාස්ට කරේ ඒඉතින් අවුලන්න වින් කරන්නත් හම්මුණා
ක්‍රිස්මස් ඩෙකෝස් ඉතින් තියෙන්නේ ගියේ ඩිසෙම්බර්ල ක්‍රිස්මස් කාලෙත් මාර සෙනගක් ඉන්නේ මිනිස්සුන් ඇවිදින්නත් රහ මේකත් මේකති වේගස්වල දෙන අයිකරන්න යන්නේ ස්පිය එක පිති ස්පිය එකත් බලන්න ගියා ස්පිය එක ඇතුළටන අපි ෂෝ එකක් බලන්න කිය නැහැ එකක් ටිකට් සමාර ගමන් කියන්නේ පර්හෙඩ් සාමාන්‍යයෙන් බේසික් ටිකට්ටක් ගත්තත් ඩොල 250ක් විතර 250න් හාවගේ තමයි යන්නේ 250-300 එහෙම තමයි යන්නේ ෂෝ එක අනුව ඩිපෙන්ඩනවා බට් ස්ටිල් හැබැයි ඉතින් ඒක වර්ත් කියලා කිව්වා අපේ අයියා අරන් එයා ගිහිල්ලා තියනවා කියලා නමුත් ඉතින් පස්සේ යනවා මේක world's largest chocolate fountain එක මෙහි තමයි තියෙන්නේ බෙලාජියෝ එකේ ඇතුලේ world's tallest නෙමේ tallest එක තියෙන්නේ ඔස්ට්‍රියාවල කොහෙද මේක largest එක මෙතන quantity එකකින් හරි මොකක් හරි එහෙම තමයි මේ ඩිනර් ගන්න ආපු වෙලාවක මාර ලස්සනයි එතන ඒ අපි රිසර්ව් කරලා තිබ්බ ටේබල් එකයි එතන view එක මාරම ලස්සනයි එහා පැත්තෙන් මේ මොනවාද වෝටර් මේ ෂෝ එකක් වගේ ගැන ඒක අර පැයභාගින් පැයභාග කිරවාගේ හොම යනවා ඊට පස්සේ අයිෆල් ටවර් එක තියෙනවා ඔය අයිෆල් ටවර් එක ඇත්ත අයිෆල් ටවර් එකේ half scale හදපු එකක් හිතන්නේ half scale තමයි ඒත් තව පැත්තක් මෙහෙට කියන්නේ ඕල්ඩ් වේගස් කියලද කොහෙද ගැන අලුතෙන් හදපු පැත්තර කලින් තිබ්බ පැත්තක් මේ ඒත් ඉතින් මාර ලස්සන වෙනයන් තනිකර එක ස්ට්‍රීට් ටැක් වගේ එතන ඉතින් කැසිනෝස් තියෙනවා බාර්ස් තියෙනවා ඊට පස්සේ ඉතින් ගෙදර එන්න පිටත් වුණා මට තව ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා ඉතින් ඒ වුණාට මේ වැකේෂන් එක ඉවරයි ඊට පස්සේ එහෙන්ම නැග්ගා ප්ලේන් එකට උඩට පේන විදිහ රෑ මාරම ලස්සනයි වේගස් පේන විදිහ thank you for watching ආයෙකින් සෙට් වීඩියෝ එක